සියලුම සත්වයින් කියලා කිව්වහම මොන ස්වභාවයේ සතුන් වුණත් ස්ථාන 4කින් තමයි එයාගේ ඉපදීම සිදු වෙන්නේ. ඒ ස්ථාන 4 තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතක. නමුත් බලන්න ධර්මයට අනුව කල්පනා කළොත් අපි පෙර කළ පිනක විපාකයක් විදිහට මේ සැප සොම්නස් සහිත දේවල් තිබෙනවා. ඒ වගේම පෙර කළ කර්මවල විපාක විදිහට මේවයින් ඒ විපාකත් විඳවන්න වෙනවා. මේ විදිහට කල්පනා කරොත් අපි මේ ශරීරයෙන් මත් වෙලා යන්නේ නැහැ. නැත්නම් මේක පීඩාවටපත් වෙන්නෙත් නැහැ. ඔබේ ජීවිතය අතිශයින් වාසනාවන්තයි කියලා ඔබ තේරුම් ගන්න ඕන. කිසි කලක කිසි විටක Taman අවාසනාවන්ත කෙනෙක්, පින් නැති කෙනෙක් මේ විදිහට හිතන්න එපා. තමන්ගේ ජීවිතය අව탁සේරු කරගන්න එපා. මේක මහා භාග්‍ය සම්පන්න උපතක්. බුදු කෙනෙක් පහළ වූ කලක මේ ලැබුණ උපතෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. යලි මව් කුසකට එන්න හිතන්න එපා. යලි මේ මහ පොළවට නොයන අය බවට පත් වෙන්න කල්පනා කරන්න. ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් නිවන ගැන කැමැත්තෙන් වාසය කරන්න පුරුදු වෙන්න. උපතෙන් නිදහස් වෙන අය බවට පත් වෙන්න උත්සාහ කරන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වැඩ සිටින අපගේ අතිපූජනීය නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහබර පින්නතුනි, අද ඔබ ඔබේ නායක හාමුදුරුවෝ ප්‍රධාන කරගෙන මේ ප්‍රදේශවාසී බොහෝ දෙනා සම්බන්ධ වෙලා ඊටාම උසස් ඊටා උතුම් පින්කමක් සිදු කරනවා. මේ පින්කම් මාලාවේ ප්‍රධාන අරමුණ විදියට අපි කවුරුත් මේ වන විටත් දන්නවා. මේ විහාරස්ථානයේ බොහෝ කලක් ප්‍රධානත්වයේ උසලමින් මේ ප්‍රදේශයේ ඔබ කොයි කාටත් පියක්සේ කාරුණිකව ඔබගේ ජීවිතයේ බොහෝ කටයුතු වලදී සෙවණැල්ලක්සේ ඔබ ළඟින් ඉඳගෙන ඔබට බොහෝ කරුණාවෙන් අනුග්‍රහ කළ අපගේ අති ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගේ 71 වෙනි ජන්මදිනය නිමිති කරගෙන උන්වහන්සේට සෙත්පතන්ට ආශිර්වාද කරන්ටයි මේ පින්කම් මාලාව සංවිධානය වෙලා තිබෙන්නේ. අපේ අතුල මහත්මයා, අතුල සිරිවර්ධන මහත්මයා මට මේ සඳහා ආරාධනා කළා. ස්වාමින් වහන්සේ, අපේ පන්සල බොහොම කලක් පවතින පන්සලක්. උපාසක උපාසිකාවන් තරමක් අඩුයි. නමුත් අපි මේ පන්සල හොඳින් කරගෙන යනවා. අපේ පන්සලේ නායක හාමුදුරන්ගේ උපන්දිනය නිමිති කරගෙන උන්වහන්සේට සත්පතලා කරන පින්කමේදී, පින්කම් මාලාවේදී ධර්මදේශනාව සඳහා වැඩම කරන්න පුළුවන්ද කියලා මීට මාස 2කට විතර කලින් තමයි මගෙන් ඇහුවේ. මම ඒ ඉල්ලීම දෙවතාවක් නොසිතා ඒ මහත්තයා කිව්ව ගමන් මම ඒ ඉල්ලීම බාරගත්තා. ඒ ආරාධනාව බාරගත්තා. භික්ෂූන් වහන්සේ නමකගේ කටයුත්තක්, පන්සලක කටයුත්තක් අපට බාර දුන්නාම අපි ඒක අත්හරින්න, මග හරින්න හොඳ නැහැ. ඒ නිසා බොහොම දුර ඉඳලායි අපි මේ ගමන පැමිණුනේ. අපි සතුටු වෙනවා. අපි මේ නායක හාමුදුරුවෝ මිට පෙර දැකලා තිබුණේ නැහැ. අද තමයි දැක්කේ. දැකීමෙන්ම අපට සතුට ඇති වෙනවා, පැහැදීම ඇති වෙනවා. මේ ප්‍රදේශයේ කොයි කාටත් මේ නායක හාමුදුරන්ගෙන් බොහෝ යහපත සිදු වී තිබෙනවා කියලා උන්වහන්සේ දුටු ගමන් අපට සතුට ඇති වෙනවා. වැලිසර මූලගන්ධ කුටි මහා පිරිවෙනෙහි හිටපු පරිවේනාධිපති වහන්සේ වසර බොහෝ කලක් ඒ පිරිවෙනෙහි ශිෂ්‍යයන් සඳහා ඉගෙන්වීමේ කටයුතු කළ අපේ නායක හාමුදුරුවෝ බොහොම කලක් පරිවේනාධිපති දුහුරය දරමින් එහි ප්‍රධාන වගකීම් ඉතා හොඳින් උසුලා තිබෙනවා. ඒ වගේම වත්තල ශාසනාර්ථ බල මණ්ඩලයේ
සභාපති ධූරය දරමින් බොහෝ කලක් මේ ප්‍රදේශයේ විහෙර විහාර භික්ෂුන් වහන්සේලාගේ කටයුතු, දහම් පාසල් කටයුතු ආදී ශාසනික කටයුතු ඉතා හොඳින් ඉටු කරන්ට උන්වහන්සේගේ දායකත්වයේ සපයා තිබෙනවා. උන්වහන්සේ වත්තල ශාසනාස්ක බල මණ්ඩලයේ හිටපු සභාපති ස්වාමින් වහන්සේ විදිහට අපි හඳුනගෙන තිබෙනවා. ඒ වගේම උන්වහන්සේ ඊටාම ඉහළ අධ්‍යාපනයක් ලබලා තිබෙන භික්ෂුන් වහන්සේ නමක්, ශාස්ත්‍රපති, පණ්ඩිත ආදී ඉහළ විභාග වලින් සාමාර්ථය ලබලා උන්වහන්සේගේ ජීවිතයේ වැඩි කලක් ඔබ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ නායක හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ අප සමග ප්‍රකාශ කළා උන්වහන්සේ පැවිදි වුණේ වසර 11 දී පමණ. අවුරුදු 11ක වයසේදී තමන්ගේ අම්මා තාත්තගෙන් වෙන් වෙලා බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි බව ලබන්නේ පෙර කළ පිනක විපාකයක් විදිහටයි. උන්වහන්සේ අවුරුදු 50ක් වස් 50ක් මේ වන විට උපසම්පදාවෙන් පසු වසර 50ක කාලයක් උන්වහන්සේ ගත කරලා තිබෙනවා. උන්වහන්සේ අපට ප්‍රකාශ කළා පැවිදි වීමෙන් පසු මුල සිටම මේ විහාරයේ වැඩ සිටියේ කියලා. ඒ නිසා මේ ප්‍රදේශයේ මේ දරුවන්ගේ පටන් වයෝවෘද්ධය දක්වා සියලු දෙනාම අපේ නායක හාමුදුරුවෝ බොහෝම හොඳින් දන්න හඳුනන කුළුපග දායකයින් මේ සියලු දෙනාම. ඒ නිසා අපි සතුටු වෙනවා මේ දායකයින් බොහෝ පින් කර තිබෙන අය විදිහට. අපේ නායක හාමුදුරුවෝ වසර 71ක් ජීවත්ව තිබෙනවා. දීර්ඝායුෂ විඳින්ට ලැබෙන්නේ පෙර කළ පිනකින්. මේ වසර 71ක කාලයේදී වසර 50ක් අධිශීලයෙන් යුක්ත ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්ත ඒ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් විදිහට මේ වෙනට මහා තෙරුන් වහන්සේ නමක් විදිහට පූජනීයත්වයෙන් යුක්තයි අපේ නායක හාමුදුරුවෝ. ඒ නිසා මේ ගම්වාසී හැමෝම මෙබඳු සීලවන්ත, ගුණවන්ත, කාරුණික භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ විහාරස්ථානෙහි නායක භික්ෂුන් වහන්සේ විදිහට සිටින එක ඔබට භාග්යක්, ඔබට වාසනාවක්, ඔබට මහා පිනක්. පින්නතුනි, මේ නායක හාමුදුරුවෝ මේ කාලය තුළ ඔබගේ සෑම නිවසකටම වැඩම කරලා ඇති. මේ ප්‍රදේශයේ හැම නිවසකටම මේ නායක හාමුදුරුවෝ වැඩම කරලා ඇති. මරණයට වේවා, වෙන යම් උත්සවයකදී වේවා, දානෙකට 7 දවසේ දානේ, 3 මාසේ දානේ, අවුරුද්දේ දානේ, මේ වගේ දාන, ළමයින්ගේ වේවා, වැඩිහිටියන්ගේ වේවා, විශේෂ වැදගත් අවස්ථාවලදී පන්සලේ හාමුදුරුවෝ විදියට මේ හැම ගෙදරකටම වැඩම කරලා ඇති. එතන මීට අවස්ථාවක් 2ක් 3ක් නේද, වැඩි වාර ගණනක් නායක හාමුදුරුවෝ වැඩම කර අවස්ථා ඇති. මේ සිළු දෙනාගේම අතේ පිරිත් නූලක් ගැට ගහලා ඇති. සිළු දෙනාටම සෙත් පිරිත් කියලා ඇති. මේ ප්‍රදේශයේ මේ ළමයි, මේ වැඩිහිටි, මේ කොයි කාටත් මව් කුසේ මේ අය ඉන්නකොට පිරිත් කියන්න ඇත්තේ අපේ නායක හාමුදුරුවෝ. අවුරුදු 50ක් 60ක් මේ ස්ථානයේ වැඩම කළ භික්ෂුන් වහන්සේ නමක් විදිහට අවුරුද්දකට කී වතාවක් කී දෙනෙකුට පිරිත් කියලා ඇද්ද? මං හිතනවා මේ ගමේ ඔබ කොයි කාටත් ඔබ මව් කුසේ ඉන්න කාලෙදී අපේ නායක හාමුදුරුවෝ තමයි ඔබේ මවත් සුරක්ෂිතව, ඔබ සුරක්ෂිතව මෙලවට බිහි වේවා කියන කාරුණික සිතෙන් අඟුලිමාල පිරිත කියන්න ඇත්තේ අපේ නායක හාමුදුරුවෝ. ඒ කුඩා බිලිඳෙක් විදිහට ඔබ ඉඳද්දී ඔබගේ ජීවිතයේ හැම වැදගත් අවස්ථාවකදීම සෙත් පිරිත් කියන්න ඇත්තේ, පිරිත් නූල් ගැට ගහන්න ඇත්තේ අපේ නායක හාමුදුරුවෝ. ඒ නිසා මේ අපේ නායක හාමුදුරුවෝ අපිට ආදර්ශයක්, ඔබට සම්පතක්. මේ වගේ හාමුදුරුවෝ අපේ රටේ
බොහෝමයක් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි අපේ නායක හාමුදුරන්ගේ උපන්දිනය ඊටාම ඉහළින් සමරන්ට ඕන උපන්දිනයක්. අපේ නායක හාමුදුරන්ගේ උපන්දිනය ඔබේ ජීවිත ඊටාම නිවැරදි තැන පිහිටව ගැනීම පිණිස අපේ නායක හාමුදුරන්ගේ උපන්දිනය ඔබට ආශිර්වාද වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වන්ත කෙනෙක් මේ ලෝකයට පහළ වුණාම ඒ පින්වන්ත කෙනාගෙන් මේ ලෝකයට ලැබෙන යහපත ප්‍රමාණ කරන්න බෑ. මනින්ට පුළුවන් කමක් නැහැ. නායක හාමුදුරුවෝ අවුරුදු 72ක් සපිරෙනකොට අපි උන්වහන්සේට සෙත්පතල ආශිර්වාද කරලා උන්වහන්සේ උපන් දිනය ඊටාම ඉහළින් සිහිපත් කරනවා. උපන් දිනය වෙනුවෙන් උත්සව පැවැත්වීම, ආශිර්වාද කිරීම මේ ආදී දේවල් අපිට ආගන්තුක දේ නෙවෙයි. ඔබ ඔබේ නිවසේහි උපන් දින සාද පවත්වලා ඇති වසරක් පාසා නිවෙස්වල උපන් දින සාද පවත්වනවා. මේ ලෝකේ බොහෝ දෙනා මිනිස්සු කොයි කවුරුත් උපන් දිනය සමරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වන අපි තමයි උපන් දිනයක් ඊටාම හොඳින් සමරන අය. උපන් දිනය සැමරීම කියන කරුණ ගත්තොත් ඉහළින්ම උපන් දින සමරන්නේ අපි. අපි ඉහළින්ම මහා ශ්‍රේෂ්ඨ විදියට සමරන උපන් දිනය බුදුරජාණන් වහන්සේගේ උපන් දිනය. වසරක් පාසා අපි සමරනවා. අපේ ආවිෂය සමග අපි උපන් දින සමරලා ඇති නේද? අවුරුදු 50 කෙනා බුදුරජාණන් වහන්සේගේ උපන් දිනය 50 වතාවක් සමරලා ඇති. නේද? අපේ නායක හාමුදුරුවෝ අවුරුදු 71 සපිරෙනකොට තමන් වහන්සේගේ උපන් දිනය සමරලා ඇත්තේ ටික කලයි, ටික අවස්ථා කීපයක් වෙන්න පුළුවන්. නේද? නමුත් අපේ උපන් දිනය අපි අමතක කරලා බුදුරජාණන් වහන්සේගේ උපන් දිනය ඊටාම ඉහළින් සමරනවා. අපිට එහෙම භාග්‍යයක් ලැබුණු මිනිස්සු අපි. එනිසා පින්වත්නි, අපි කවුරුත් මම බොහෝ දුරක ඉඳන් හෝ පැමිණිලා ඔබේ නායක හාමුදුරන්ගේ උපන් දින වෙනුවෙන් ඔබට දහම් කරුණු කීපයක් හෝ කියලා දෙන්න ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම නායක හාමුදුරන්ට තෙරුවන්ගේ ආශිර්වාද පතන්ට අපිට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මෙබඳු නායක හාමුදුරු කෙනෙක් ඉදිරිහි තබාගෙන ඔබ ඔබගේ ජීවිතය ඉහළට ඔසවා තබා ගන්නට කල්පනා කරන්න ඕන. ඉදිරියෙන් ආලෝකයක් තිබෙද්දී දැස් වසා නොගත යුතුයි. ඉදිරියෙන් ආලෝකයක් තිබෙනකොට අපේ දැස් හොඳින් අරගන්න ඕනේ. දැස් හොඳින් පේන ආලෝකයේ තියෙනකොට ආලෝකයේ තිබෙද්දී ඇස් වහ ගන්නවා නම් ඒක අභාග්‍යයක්. ඒ නිසා අපි අපේ නායක හාමුදුරන්ගේ උපන් දිනයේ වෙනුවෙන් ඔබට ඔබේ ජීවිතයේ සරුසාර දෙයක් බවට පත් කර ගැනීම පිණිස සුළුෙන් හෝ දහම් කරුණක් දෙකක් සිහිපත් කර දීම හොඳයි කියලා අපි කල්පනා කළා. මම ඔබට කලින් කිව්වා අපි බෞද්ධයින් විදිහට බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාන් විදිහට අපි තමයි ඊ타ත්ම හොඳින් උපන් දින සමරන පිරිස. මේ ලෝකයේ නොයෙකුත් අය විවිධ විදිහේ පුද්ගලයන් තම තමාගේ උපන් දින සමරනවා. නමුත් පින්වතුනි, අපිට භාග්‍යයක් ලැබිලා තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකයන් විදිහට උපන් දිනය ඊටමත් හොඳින් අර්ථවත්ව සැමරීමට අපට දැනුමක් ලැබිලා තිබෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා සත්වයින් උපදින ස්ථාන, එහෙම උපදින ස්වභාවයන් 4ක් තිබෙනවා කියලා. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික, මේ විදිහේ ස්ථාන 4ක්. ඒ 4ක තමයි සත්වයින් ඉපදෙන්නේ. අපි සත්වයින් කිව්වම ඔබ අපි වෙන්නේ මිනිසුන් පමණක් නොවේ.
මේ ලෝකයේ පේන නොපෙනෙන ළඟ සිටින වේවා දුර සිටින වේවා සියලුම සත්වයින් කියලා කිව්වහම ඒ සත්වයින් කොයි කවුරුත් මොන ස්වභාවයේ සතුන් වුණත් ස්වභාවයන් හතරකින් ස්ථාන හතරකින් තමයි එයාගේ ඉපදීම සිදු වෙන්නේ. ඒ ස්ථාන හතර තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතක. අණ්ඩජ කියලා කියන්නේ බිත්තරයක් ඇතුලේ සිදුවෙන උපත. අපි දන්නවා කුරුල්ලෝ, සර්පයෝ, පක්ෂීන්, උරගයින් වැනි සත්වයින්, මාළුවෝ වැනි සත්වයින් බිත්තරයක් අස්සේ තමයි ඉපදෙන්නේ. ඊළඟ විදිහ කොහොමද? ජලාබුජ. ජලාබුජ කියලා බුදුරජාණන් පෙන්වන්නේ මව් කුසක් තුළ ඉපදීම සිදුවීම. ඒතර තිරිසන් සතුන් මිනිසුන් මව් කුසක් තුළ ඉපදෙනවා. ඒතර අපි මිනිසුන් විදියට අම්මගේ කුසේ ඉපදුනේ. ඊළඟ ඉපදෙන විදිහ මොකද්ද? සංසේදජ. තෙත් පරිසරයක නිකන් කුණු වෙච්ච දේවල් තියෙන්නේ. ආහාර වේවා, එහෙම නැත්නම් වෙනත් මඩ වේවා, පල් වෙලා කුණු වෙච්ච ස්ථාන තෙත් සහිත තෙත තිබෙන උණුසුමක් තියෙනවා. ආන් ඒ වගේ ස්ථානවල සත්වයින් ඉපදෙනවා. ඉපදීම සිද්ධ වෙනවා. ඒ ඉපදින ස්ථානයට කියනවා සංසේදජ. ඊළඟ විදිහ තමයි ඕපපාතික. බිත්තරයක් තුලත් නෙවෙයි, මව් කුසකත් නෙවෙයි, අර තෙත් පරිසරයක එක්කුණු වෙච්ච තෙත් සහිත පරිසරයකත් නෙවෙයි. ඒ ආකාර තුනින්ම තොරව පහළවීමක්. ඇස කන නාසය ආදී ඉන්ද්‍රයන් සියල්ල සහිතව එකවර සිදුවෙන පහළවීමක්. ඒකට කියනවා ඕපපාතික උපත කියලා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ ලෝකයේ සියලුම සත්වයින් මේ ආකාර හතරෙන් එකක් මුල් වෙලා තමයි ඔවුන්ගේ ඉපදීම සිද්ධ වෙන්නේ. ඒ නිසා මේවට යෝනි කියලාත් කියනවා. අණ්ඩජ යෝනිය, ජලාබුජ යෝනිය, සංසේදජ යෝනිය, ඕපපාතික යෝනිය කියලා. උප්පත්තිය සිදුවෙන ස්ථානය. අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක නොවන්ට අපිට මේ ඉපදීම සම්බන්ධයෙන් මෙබඳු ස්වභාවයක් ලෝකේ තියෙනවා කියලා පිළිගන්න සමර්ථ වෙන්නේ නැහැ. අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් වන නිසා අපි පිළිගන්නවා මේ ලෝකයේ ඉන්න සියලු සත්වයින් සියල්ලම මේ අපි කලින් කතා කළ ආකාර හතරෙන් එක් ආකාරයකින් උපදිනවා. උපදීම සිද්ධ වෙනවා. වෙනත් ආකාරයකින් මේ ආකාර හතරෙන් තොර ආකාරයක් නැහැ සත්වයින් ඉපදෙන්න. මේ ආකාර හතරම අපි දන්නවා. දන්නේ කොහොමද? අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා තිබෙන නිසා. දැන් බලන්න, ඔබ මේ කරුණ දන්නවා නම් දන්නේ අපේ නායක හාමුදුරුවෝ ඔබට කියලා දීලා තිබෙනවා. මහා සංඝ රත්නය මේ කරුණ කියලා දෙනවා මිනිස්සුන්ට. ඒතර බණ අහන අය ජීවිතය ගැන, ලෝකය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන විදිහටම ඉගෙන ගන්නවා. යමෙක් මේ කරුණු හතර දන්නවා නම් සත්වයින්ගේ ඉපදීම සිද්ධ වෙන්නේ මේ විදිහටයි, අපට බුදුරජාණන් වහන්සේ මෙහෙම කියලා දීලා තිබෙනවා කියලා දන්නවා නම් එපමණකින්ම ඔවුන් සම්මාදිට්ඨියෙන් යුක්තයි. මේ ඉපදෙන ආකාර හතර පිළිගන්නවා නම් ඔවුන් සම්මාදිට්ඨියෙන් යුක්තයි. මේ ඉපදෙන ආකාර පිළිගන්න ඔවුන් අසමර්ථයි නම්, පිළිගන්නේ නැත්නම් සැක කරනවා නම් එහෙම කොහොමද වෙන්නේ කියලා හිතුවොත් ඔවුන් සම්මාදිට්ඨියෙන් තොරයි. පින්නතර බලන්න, අපි මේ ගැන තවදුරටත් කල්පනා කළොත්
අපි මොන තරම් වාග්ය සම්පන්නයිද කියලා අපට තේරුම් ගන්න පුළුවනි. මේ ආකාර හතරෙන් සත්වින් ඉපදෙනකොට අපි මුලින් කිව්වා අණ්ඩජ කියන ක්‍රමයට ඒ ඉපදෙන ස්වභාවයෙන් ඉපදෙන සතුන් ඉන්නවා. තිරිසං සත්තු එමෙතන සර්පයින් ආදී සත්තු මකුලෝ වගේ සත්තු අපි දැකලා තියෙනවා නේද? පක්ෂීන් පණුවෝ මේ වගේ අය බිත්තර වලින් ඉපදෙනවා. ගොළු බෙල්ලෝ වගේ සත්තු බිත්තර අපි දැකලා තියෙනවානේ. බිත්තර වලින් ඉපදෙන්නේ. බලන්න එතකොට අපි ඉපදුනා නම් බිත්තරයකින් මොකද හිතන්නේ? අපි බිත්තරයක් අස්සේ ඉපදුනා නම් අපට මේ සැප ලබන්න පුළුවන්ද? දැන් අපිට මිනිස්සු විදිහට ඉඳලා අපි බොහොම සැප සම්පත් භුක්ති විඳින අය. බලන්න බැරි වෙලාවත් අපි බිත්තරයක් අස්සේ ඉපදුනා නම් අද මොකද වෙන්නේ? අපිට මේ සුවය තියෙනවද? නෑ නේද? බිත්තරයක් අස්සේ හටගන්න සියලු දෙනාට උපතක් ලැබෙනවද? සත්තු දාන බිත්තර ඔක්කොගෙම පැටව වෙනවද? නෑ. සමහර බිත්තර එහෙන් පිටින්ම තවත් සත්තු ගෙලිනවා. සමහර බිත්තර අවුවට වැස්සට නේද විනාශ වෙලා යනවා. සුළඟට විනාශ වෙනවා. වෙන සතුන්ට පෑගිලා හෝ වේවා නානා විදියට ඒ උපදින ස්ථාන ඒ අය හටගන්න සතුනුත් එක්ක මැරිලා යනවා. තැලිලා පොඩි වෙලා විනාශ වෙලා යනවා. හිතන්න බිත්තරයක ඉපදීම සපයිද දුකයිද? බිත්තරයක් තුල ඉපදීම දුකක්. අතිශයින්ම දුකක්. දුකක් පමණක් නෙමෙයි ඒක මහා භයානක දෙයක්. දැන් ඔබට හිතෙන්න ඕන, ඔබ පිළිගන්න ඕන අපි මිනිස් ලෝකේ ඉපදිලා තියෙනවා. අපි මේ ලෝකේ ඉපදෙනකොට මිනිස්සු විදිහට ඉපදෙනකොට අර ඊටාම දුක් සහිත ඊටාම බියජනක උපතක් වන අණ්ඩජ උපතෙන් අපි බේරිලා නිදහස් වෙලා තියෙනවා නේද? දැන් බලන්න ඊළඟ උපදින විදිය මොකද්ද? ජලාබුජ යෝනිය මව් කුසක් තුල ඉපදීම. දැන් අපි මව් කුසක් තුල ඉපදුනා. මව් කුසක් තුල ඉපදින තවත් සත්ත්වින් ඉන්නවනේ. අපිට පේන්නේ ටිකයි. අපි සමස්ත ලෝකයෙන් අංශුවක්වත් අපට පේන්නේ නැහැ. නේද? අපට පේන විදිහට ගත්තොත් නේ පූසෝ බල්ලෝ වෙනියම් හරක් නේද මේ වගේ සත්තු මව් කුසේ ඉපදෙනවා. අපි දැකලා තියෙනවා. අපි දන්නවනේ. ඔබ මොකද හිතන්නේ? මව් කුසේ උපදින සියලුම සත්තු එක හා සමාන වාසනා ගුණයක් භාග්යක් තියනවද? බලන්න අපි මව් කුසක ඉපදුනා. අපි බැරි වෙලාවත් සතෙක්ගේ මව් කුසක ඉපදුනා නම් මොකද වෙන්නේ? අපිට මේ සතුට සොම්නස තියනවද? මේන් අංශුවක්වත් නැහැ, කලඳක්වත් නැහැ නේද? එහෙනම් ඔබට සතුට වෙන්න පුළුවන් නේද? අපට ඊටාම වාසනාවන්ත ඉපදීමක් තියෙනවා. ඊටාම වාසනාවන්ත ඉපදීමක් අපට තියෙනවා. ඒ නිසා මේ ඉපදීම සමරන එක හොඳ දෙයක්. සමරන්න ඕන. හැබැයි අපි එහි අර්ථය, එහි වටිනාකම හොඳින් දැනගත්තොත් හොඳින්ම සමරන්න පුළුවන්. නේද? දැන් බලන්න එතකොට අනිත් උපදින විදිය කොහොමද? දැන් අපි එක විදියක් කිව්වා අණ්ඩජ, අනික් විදිය ජලාපුජ, අනික් විදිය සංසේදජ. දැන් කෑම කුණු වෙනවා, මස් මාළු කුණු වෙනවා, පළතුරු කුණු වෙනවා, බත් ඉඳුල් ආදිය තියෙන්නේ කුණු වෙලා දුර්ගන්ධය හමන තැන්. ওই තැන් වල ඉපදෙනවා සත්තු. කුණු වෙච්ච මඩ, වැසිකිලි වලවල්, මූත්‍රා කරන තැන් මේ වගේ පල් වෙලා දුර්ගන්ධය හමලා තෙත උණුසුම සහිත ස්ථානවල සතුන් ඉපදෙනවා. අන්න ඒ ඉපදීමල මොකද්ද කියන්නේ? සංසේදජ යෝනිය. ඒ සතුන්ගේ ජීවිත කොයි වගේද? ඒ අයත් මෙලොවට ඉපදිලානේ. අපිත් ඉපදිලා. මේ ඉපදින සත්වයින් ගැන මේ අපි කතා කරන්නේ නේද?
දැන් ඒතරේ කුණු මඩවල කුණු ආහාර කුණු වෙච්ච ඉඳුල් වෙච්ච තැන්වල ඒ වගේ අපිරිසිදු තෙත් සහ උණුසුම් දෙකම තියෙන අපිරිසිදු තැන්වල ඉපදෙන සත්වයින් අපි වගේ සැප විඳිනවද? දැන් අපේ වැසිකිලි වලවල් වල කසල දාන තැන්වල ඉපදෙන සත්වයින් දැන් මේවා ඉගෙන ගන්න අමාරු නෑ නේද? තෝරගන්න අමාරුද? නෑ. දැන් මේ ආච්චි අම්මලාට පුළුවන් මේ 5-6 වසර වෙනි ළමයින්ට පුළුවන්. දැන් මේ ළමයිගෙන් ඇහුවොත් එහෙම කුණු කසල ගොඩේ ඉපදෙන එකද සැප? මිනිස් අම්මා කෙනෙක්ගේ කුසේ ඉපදෙන එක සැපද කියලා ඇහුවොත් මේ ළමයින්ට තේරෙනවා. නේද? ඔබට තේරෙනව නේද? දැන් ඔබ මොකද හිතන්නේ? ඔබේ ඉපදීම වාසනාවන්තයිද නැද්ද? වාසනාවන්තයි. ඊළඟ ඉපදෙන විදිය මොකද්ද? ඕපපාතික. ඕපපාතික උපත් ප්‍රේත ලෝකය, නිරය, ඊළඟට අසුරනිකාය, ඊළඟට දෙවියන් බ්‍රහ්මයින් ආදී අය. ඇතැම් විට මිනිසුනුත් ඕපපාතික උපදින බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන බොහෝම කලාතුරකින්. දැන් බලන්නකෝ ඕපපාතික උපදින අයගෙන් ප්‍රේතයින්, නිරසතුන්, ඒ අයගේ ජීවිත ගැන මොකද හිතන්නේ ඔබ? ඒ අයගේ ජීවිත ඊටාම දුක් සහිතයි. සැප මාත්‍රයක්වත් නැහැ. නේද? අපි බැරි වෙලාවත් ඒ ඕපපාතික උපතකට කොටු වුණා නම් මොකද වෙන්නේ? දැන් මේ බත් මාළු අනුභව කිරීම, ඇඳුම් පැළඳුම් පරිහරණය කිරීම, මාල අරුංගල් පැළඳීම, මේ ගේ දොර ඉඩ කඩම පරිහරණය කිරීම, මේ අම්මා තාත්තා දරුවන් සමග ආදර සෙනෙහසින් ඉඳීම, ඒව තියනවද? නෑ. නේද? දැන් නමුත් බලන්න දැන් ඔබ තේරුම් ගත්තා, පිළිගත්තා අපිට වාසනාවන්ත උපතක් තිබුණා කියලා. නේද? ඒක සුළුපටු වාසනාවක්ද? සුළුපටු වාසනාවක් නෙමෙයි. අපි බලන්න බැරි වෙලාවත් අපි ගිහිල්ලා ඉපදුනා නම් බිත්තරයක් අස්සේ. එහෙම නැත්නම් වෙනත් සතෙකුගේ මව් කුසක හරකෙක් බලලෙක් නේ? ඒගොල්ලත් අම්මලා මව් කුස තියෙනවා. නේද? අපි ඒතනක ඉපදුනා නම් ඊළඟට අපි අර තෙත් පරිසරයේ මඩ ගොහරුවක වැසිකිලි වලක පණුවේ ඔහොමලා ඉපදුනා නම් එමෙතන අර ඕපපාතික പ്രേත ලෝකේ പ്രേත සත්වයේ නිර සත්වයක් වෙලා ඉපදුනා නම් මොකද හිතන්නේ? අපට සැප මාත්‍රයක්වත් තියෙනවා. දැන් අපි විඳින සැපෙන් මාත්‍රයක්වත් තියෙයිද? නැහැ. දැන් ඔබ පිළිගන්නවද කරුණු සහිතව? දැන් මේ අපි මේ පෙන්වා දුන් කරුණු සහිතව ඔබ පිළිගන්නවද ඔබ වාසනාවන්තයි කියලා? පිළිගන්නවද? නමුත් බලන්නකෝ ඔබට කී වතාවක් හිතලාද අනේ මං අවාසනාවන්තයි. අනේ මං පව්කාරයි, කාලකන්ණී කියලා තමන් ගැන තමාටම දොස් සහිත විදියට හිතන ස්වභාවයන් ඔබට හටගෙන තියෙනවා. එම ඇති නේද? ඔබ අහලත් ඇති සමහර නේද? එහෙම මිනිස්සු කියනවා මං පව්කාරයි, මං කාලකන්ණී, මං පින නෑ නේද? ඔබට කියවලත් ඇති නේ? කියවලා ඇති. දැන් ඔබට තේරෙනවද අපි ඒ කිව්ව දේ හිතපු දේ මොන්න තරම් වැරදිද? නේද? වැරදි නේද? ඒ වගේ වරදක් අපට සිද්ධ වෙන්නේ ඇයි? රජ මාලිගාවේ ඉන්න රාජකුමාරයෝ මං හිඟන්නියක් කියලා හිතුවොත් ඒක වැරදි නේද? දැන් බලන්නකෝ තිරිසන් අම්මා කෙනෙක්ගේ කුසේ ඉපදෙන්නේ නැතුව නේද? අර ඊටාම දුක් සහිත අපිරිසිදු තැන්වල ඉපදෙන්නේ නැතුව, බිත්තරයක් අස්සේ ඉපදෙන්නේ නැතුව, പ്രേත ලෝකේ ඉපදෙන්නේ නැතුව නේද? ඒතර අපි പ്രേත ලෝකයෙන් මිදිලා, තිරිසන් ලෝකෙන් මිදිලා, අපායෙන් මිදිලා නේද? මිනිස් අම්මා කෙනෙක්ගේ කුසේ අපි ඉපදුනා.
ඒ නිසා නේද අපට බුදුරජාණන් වහන්සේගේ බණ අහන්න ලැබුණේ. දැන් බලන්න අපි තවත් අපි ගැන කල්පනා කළොත් අපි මිනිස් ලෝකෙත් ඉපදිලා අපි හිතමු අපි ඔය තාම ලෝකේ ඉන්නවා ගෝත්‍ර කියලා කණ්ඩායම්. මිනිස්සු ඉන්නවා අපි වගේම කන නාසය දිව ශරීරය තියෙනවා. නමුත් ඇතැම්ම ඉන්නවා ඇඳුම් අඳින්නෙත් නෑ තාම. ඇඳුම් අඳින්න නැති මහා පිරිමි ගෑනු තාම ඉන්නවා ලෝකේ. ගෝත්‍රිකයන් අතර ඊළඟට ශරීරයේ කපාගෙන කෑලි අංගපසංග කපාගෙන වද වේදනා දෙන අමුයෙන් සත්තු මරාන අමුයෙන්ම කන වනාන්තරවල ඉන්න හොඳ ගයක් දොරක් හදාගන්න තුව ඊටාම පැල්පත් ඊටාම දුක් සහිත වාසය කරන මිනිස්සු ඉන්නවා මේ ලෝකේ ගොඩාක් ඉන්නවා. ඊළඟට මිනිස් ලෝකයේම ඉපදුනාට සමහර අයට ඇස් නැහැ, කන් නැහැ, නාසය නැහැ, දිව නැහැ, නේ අතපය නැහැ. සමහරට ඒවත් තියෙද්දි තේරෙන්නේ කල්පනාව මදි. එහෙමත් ඉන්නවනේ. දැන් මේ විදිහේ මේ නානාවිද දොස් සහිත මිනිස්සුත් ලෝකේ ඉන්නකොට ඒ සියලු දෙනාගෙන් තොර වූ ඊටාම සෞභාග්‍ය සම්පන්න ජීවිත ඔබට තියෙනව නේද? මේ කියන දේ තේරෙන මට්ටමට ඔබට කල්පනාව තියෙනවනේ නේද? දැන් ඔබ මොකද හිතන්නේ? ඔබ මේ විදිහට ඔබ ගැන කල්පනා කළොත් ඔබට කවදාවත් හිතන්න පුළුවන් වේද මං අවාසනාවන්තයි, මං පව්කාරයි, මං කාලකන්ණී කියලා හිතන්න පෙළඹෙයිද ඔබ? නෑ. ඒතර බලන්න අපි ගැන ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැති නිසා අපි ගැනම වැරදි විදිහට කල්පනා කරනවා නේද? මං පව්කාරෙක්, මං කාලකන්ණී, මට වාසනාව නැහැ කියලා අඬනවා, ශෝක කරනවා, පපුවට අත ගහ ගන්නවා, කන් නැතුව ඉන්නවා, දිවි නහ ගන්න මිනිස්සුත් ඉන්නවා. නමුත් බලන්නකො අපි කොයි තරම් වාසනාවන්ත මිනිස්සුද නේද? ඒ වාසනාවන්ත මේ ලෝකේ ඉන්න වාසනාවන්ත මිනිස්සු අතර අතිශයින්ම වාසනාවන්ත මිනිස්සු ඔබ අපි කොයි කවුරු? ඒකට හේතුව තමයි මේ මිනිස් ලෝකයේ ඉපදීමත් දුර්ලභ දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ වගේම තමයි බුදු කෙනෙක් පහළ වූ කලක ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තිබෙන කලක ඒ ශාසනයේ මුණ ගැහෙන්න ලැබීම පරම දුර්ලභ දෙයක් නේද? බලන්න ඒතර අපිට දුර්ලභ වූ මිනිස් ජීවිතය ලැබුණා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන අපිට මේ ලෝකේ ඉන්න සත්වයින්ගෙන් මේ ලෝකේ ඉපදුණු සත්වයින් ඉන්නවානේ. ඒ අයගෙන් නියපොත්තට ගත්ත පස් වගේ ටිකයි කියන මිනිස්සු ඉන්නේ. මිනිස් ලෝකෙට ඇවිල්ලා තියෙන ටිකයි සත්වයින්. අතිශය බහුතර සතුන් ප්‍රමාණයක් තිරිසන් ලෝකයේ ආදී වෙනත් තැන්වල ඉන්නේ. මිනිස් ලෝකයට ඇවිල්ලා ඉන්නේ ඊටාම ස්වල්ප පිරිසක්. අතිශය බහුතර විශාල සතුන් ප්‍රමාණයක් තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ ආදී තැන්වල ඉන්නේ. ඒතර අපිට වාසනාවක් තිබිලා තියෙනව නේද මිනිස් ලෝකෙට ඇවිදින් මිනිස් අම්මා කෙනෙක්ගේ කුසේ ඉපදිලා මේ මහා සැප සහිත ජීවිතය ලබන්න වාසනාවක් තියෙනවනේ. ඒ විදිහට ඔබ අපේ නායක හාමුදුරන්ගේ උපන්දිනයේ සමරන වෙලාවේදී ඔබ ඔබේ උපන්දිනය, ඔබේ උපත ගැන හොඳින් කල්පනා කරන්න ඕන. එහෙම නොවුනොත් ඔබ බත්මාළු අනුභව කරයි, හොඳ ගෙවල් දොරවල ඉඳී, පොඩ්ඩ බැරි වුණ ගමන්, පොඩි දේ වුණ ගමන් කඩේ කෑවත් අයියෝ මං කාලා කන්නේ නේ කියලා හිතයි. නේද? වැස්සත් පෑවුවත් ඔබට හිතේ හරි අවාසනාවන්තයි අපි කියලා හිතේ. කානුවේ කුණු ටිකක් ගඳ ආවොත් අනේ අපි අවාසනාවන්තයි කියලා හිතේ. ඔහොමනේ වෙන්නේ අපිට. නේද? මේ මහා භාග්යක් හිසේ දරාගෙන ආපු මිනිස්සු ඒ භාග්‍ය අඳුරන්නේ නැත්නම් ඒක හරිම අවාසනාවක් නේද? බලන්න පින්නතුනේ අපි ලැබපු භාග්‍ය තවදුරටත් ඔබ කල්පනා කළොත් අපේ ලොකුම වාසනාව තමයි අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක අම්මා කෙනෙක්ගේ බඩේ ශ්‍රාවක වෙන තාත්තා කෙනෙකුට දාව ඉපදීම. දැන් මම ඔබට කිව්වා ඔබ මව් කුසේ ඉඳද්දී අපේ නායක හාමුදුරුවෝ පිරිත් කියන්න ඇති. ඔබේ දරුවා ඔබේ කුසේ ඉන්නකොට අපේ නායක හාමුදුරුවෝ පිරිත් කිව්වා. අපේ රටේ කොයි තැනත් කොයි ගමෙත් අම්මා කෙනෙක් ළමෙක් ලැබෙනකොට
හාමුදුරන්ගෙන් පිරිත් ටිකක් අහගන්නවා. නේද? අපි අම්මගේ කුසට එනකොට අම්මා දැනගත් මොහොතේම අම්මා බාර වෙනවා ශ්‍රී මා බෝධීන් වහන්සේට. එහෙම නැත්නම් දළදා වහන්සේට බාර වෙනවා. ළමයා බාර කරනවා. ඇහැට නොදක අපි තිසරණේ පිහිටවනවා. තිසරණේ කෙරේ බාර කරනවා අපේ අම්මලා. ඔබත් කරලා ඇති. ඔබ අම්මලා විදිහට ඔබේ දරුවන් ඔබේ කුසේ ඉන්නකොට ඔබ දරුවන් වෙනුවෙන් බුදුගුණ කියලා ඇති. ඔබ ඔබේ දරුවා වෙනුවෙන් දරුවා මව් කුසේ ඉන්නකොට ඔබ කරණීයමේ සූත්‍රය කියලා ඇති. මෛත්‍රිය වඩලා ඇති. බුදුරජාණන් වහන්සේ සිහි කරලා ඇති. පිරිත් අහලා ඇති. දරුවා වෙනුවෙන් ඔබ පිරිත් පැන් බීලා ඇති. දැන් ඔබ හිතනවාද අපි අවාසනාවන්තයි කියලා? අපි අවාසනාවන්ත නැහැ. බලන්න අපි මව් කුසෙන් එළියට එනකොට අපි බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයට උරුම කියන කෙනෙක් විදිහට අපි එළියට එන්නේ. ඇයි අපි අම්මා තාත්තා ඥාතීන් බුදුබණ පිළිගත් අය නේද? අපි දන ගාගෙන බඩ ගාගෙන යන කාලේ අපේ අම්මා අපිට බුදුරජාණන් වහන්සේ ගැන කියලා දෙනවනේ. අන්න පුතේ බුදු සාදු කියලා අපිට පන්සලේ විහාරයට අපිව එක්කන් ඇවිදින් බුදුරජාණන් වහන්සේ පෙන්වනවද නැද්ද? පෙන්වනවා. නේද? පන්සලේ හාමුදුරුවෝ පෙන්නලා පුතේ වඳින්න කියලා හාමුදුරුවෝ වන්දනවා. බුදුරජාණන් වහන්සේගේ පිළිරුව ඉදිරියේ අපි කුඩා කලම අපේ හිස තියලා වන්දවනවා අපේ අම්මා තාත්තා. ඔබ කරලා ඇති. ඔබටත් ඒ විදිහටම ඔබේ අම්මා තාත්තා කරලා ඇති. ඒක සුළුපටු පිනක් නෙවෙයි. ඒක අපි සසරේ කරපු අසාමාන්‍ය පිනක විපාකයක්. අපි නොදරුව කාලේ, කිරිදරුව කාලේ අම්මා තාත්තා අපේ ජීවිත තිසරණයට බාර කරනවා. දළදා වහන්සේ අභියස කුඩා දරුවන් බාර කරනවා. ශ්‍රී මා බෝධීන් වහන්සේට අපි බාර කරනවා. ඔබත් කරනවා. නේද? බුදුරජාණන් වහන්සේ සමාදන් කරනවා. මේ තමයි බුදුරජාණන් වහන්සේ කියලා අපිට පෙන්නනවා. නේද? අපිට ටික දැනෙනකොට අපි දුවපැන යන්නටත් පෙර බඩ ගාගෙන යන කාලෙම අපි පවෙන් මුදවනවා අපේ අම්මා තාත්තා. නේද? පිළිම මහන්සේ ඉදිරියේ අපිව වන්දලා පුතේ බුදු සාදුට වඳින්න කියලා අපේ අම්මා තාත්තා අපිව යොමු කරනවා. සාදුට වඳින්න කියලා හාමුදුරන්ට අපි මුණ ගස්සනවා. නේද? අපි නිදිනකන් ඉතිපිසෝ ගාතාව කියනවා. අපිට උණක් හැදුනොත් ඉතිපිසෝ ගාතාව කියනවා අම්මා තාත්තා. අපි නොදරුව කාලේ අපි තිසරණේ පිහිටලා බඩ ගාගෙන යනකොට අපි අතින් පයින් සතෙකුට තැළුවොත් සත්තු මරන්න එපා පව් සිද්ධ වෙනවා අපාය යනවා කියලා කියනවා. දැන් අපි පවට ලැජ්ජාව බය උපදවනවා නේද අම්මා තාත්තා? හොරකම් කරන්න එපා පව් සිද්ධ වෙයි අපායයි කියන. මේ කරුණු බැලුබැල්මට බොහෝම සරලයි වගේ පේන්නේ. ඇතැම් අය මේවා අගේ කරන්නේ නැහැ. අගේ කරන්නේ නැහැ. නමුත් මේවා මව්කිරි සමගම ලැබෙන මව්කිරි වලට වඩා පෝෂණ ගුණයෙන් අග්‍රදේ. මව්කිරි සමගම අපට බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලැබෙනවා. නේද? එතකොට අපගේ උපන්දිනය අපේ උපත කොයිතරම් වාසනාවන්තයිද? නේද? එදා අපි නොදරුව කාලේ අපි බුදුරජාණන් වහන්සේ හඳුනගත්තා. ඒ හඳුන ගැනීම අපේ හිතේ ඒ පිහිටි සදහසිත ඒ අදහස අපෙන් ගිලිහිලා ගියේ නෑ නේද? එදා නේද පටන් ගත්තේ අපි තෙරුවන් කෙරෙහි පිහිටන්න නේද? ඉන් පස්සේද එදා තමයි පටන් ගන්නෙ. අම්මගෙන් අපි කිරි කඳුලක් නෙබොන්නේ පැටිය සන්දියේ
එතනින් නේද අපි පටන් ගන්න ජීවත් වෙන්න. අද බත් මාළු කෑමට නේද? ඒ වගේම එදා අම්මා තාත්තගෙන් තමයි අපි තිසරණ සහිත සීලයට පටන් ගන්න. අම්මා තාත්තා තමයි සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, බොරු කියන්න එපා. මේ විදිහට අපිට සීලය කියලා දීලා පව් සිද්ධ වෙයි අපායයි කියලා ලැජ්ජා බයත් ඇති කරනවා. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දෙමව්පියන් ලැබීම මේ උපත තුල අපට වෙච්ච ලොකුම ලාභයක්. හිතන්න අපි සල්ලි තියෙන රාජකීය ස්වභාවයෙන් යුක්ත යුරෝපාකරයේ ඉපදුනා නම්, එහෙම නැත්නම් අපි මැද පෙරදිග මහා ධන කුවේරයෙකුට දාව ඒ අම්මා කෙනෙක්ගේ කුසේ ඉපදුනා නම් අපිට බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්න ලැබෙයිද? නැහැ. ඒ නිසා ඔබ කවදාවත් ඔබේ වාසනාව අව탁සේරු කරන්න එපා. ඔබේ වාග්ය අව탁සේරු කරන්න එපා. ඒ නිසා ඔබ ඔබේ වාග්ය සම්පන්න ස්වභාවය සුරක්ෂිත කරගෙන මින් ඉදිරියට ඔබේ ජීවිතය ඉහළට ඔසවාගෙන ඉහළින් ඔසවා තබාගෙන කටයුතු කරන්න ඕන. බලන්න අම්මා තාත්තගෙන් යහපත සමාදන් වූ ඔබ ඉන් එහාට මේ දක්වා දියුණු වෙන්න ඔබට මඟ පෙන්වන්නේ පන්සලේ හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනෝනේ අම්මා තාත්තා කියන්නේ පුබ්බාචාරීන් කියලා. මුල්ම ආචාර්යයන් වහන්සේලා. අම්මා තාත්තගෙන් අපට ලැබෙන ගුරුහරුකම් මේ මහා පොළොවට වඩා බරයි, සුවිශාලයි. මේ මහා සාගරයට වඩා සුවිශාල දැනුමක් අපිට අම්මා තාත්තගෙන් ලැබෙනවා. ඊළඟට හාමුදුරුවන්ගෙන් ලැබෙන්නේ. අපි පොතපතෙන් ඉස්කෝලෙන් සාමාන්‍ය අධ්‍යාපනයෙන් ලබන දැනුම අවශේෂ දැනුම. ඒක අව탁සිරු කරන්න එපා. ඒක අපි හොඳින් ඉගෙන ගන්න ඕන. වෙනත් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න ඕන. නමුත් අම්මා තාත්තගෙන් ලැබුණු දැනුම, මඟ පෙන්වීම, ඒ ගුරුහරුකම් ඉහළින් පිළිගන්න ඕන, අගය කරන්න ඕන, සිහි කරන්න ඕන. එයින් තමයි අපේ ජීවිත සුරක්ෂිත වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබ ඔබේ ජීවිතය ඉහළ දියුණුවක් කරා ගොඩනගන්නට නම් අපේ නායක හාමුදුරන්ගේ උපන්දිනයේ සමරන දවසේදී ඔබ සිහි කරන්න ඕන අපි කොයි කාටත් අතිශය වාසනාවන්ත උපතක් ලැබිලා තියෙනවා. ඔබ ඔබේ උපන්දිනයේ සිහි කරද්දී, උපන්දිනයේ සමරද්දී ඒ උපන්දිනේ මේ විදිහට සමරලා තියෙනවද? ඔබට සිහි වෙන්න ඕන, කල්පනා වෙන්න ඕන, කල්පනා කරන්න ඕන. අපට ඊටාම වාසනාවන්ත උපතක් ලැබිලා තියෙනවා කියලා. පින්නතර බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දෙනවා උපදිනකොට සත්වයින්ට ලැබෙනවා ඇහැ, කන, නාසය, දිව, ශරීරය, සිත කියලා ආයතන 6ක්. ආයතනානං පටිලාභෝ කියලා කියන්නේ. ආයතනවල ප්‍රතිලාභය ලැබෙන උපතේදී ඔබටත් අපටත් මිනිස්සු කොයි කාටත් සියලු සත්වයන්ටම උපතේදී ලැබෙනවා ආයතන. ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත කියන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ලැබෙන ආයතන ඒවා පෙර කළ පිනක, පෙර කළ කර්මවල විපාකයක්. පින් පව් දෙකම පෙර කර්මයක විපාකයක් විදිහට පෙන්වන්නේ. දැන් අපි අපට තිබෙන ඇහැ, කන, නාසය, දිව, ශරීරය, සිත, මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය ආදී දේවල් ගැන අපි තේරුම් ගන්න ඕන කොහොමද? පෙර කරපු කර්මවල විපාක විදිහටයි මේක අපට ලැබිලා තියෙන්නේ. මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය ආදී දේවල් විශේෂයෙන් මේ ශරීරය ගැන අපිට පේනවනේ නේද? බුදුරජාණන් පෙන්වා දෙනවනේ මේ බඹයක් පමණ තියෙන ශරීරය තේරුම් ගැනීමෙන් ලෝකේ තේරුම් ගන්න කියලා නේද? මේ ශරීරය ගැන ඔබ කල්පනා කරන්න ඕන. පෙර කර
කර්මවල විපාක විදිහටයි ලැබිලා තියෙන්නේ. මේක විඳව තේරුම් ගන්න ඕන කියනවා. අතීත ජීවිතවලදී අපි පින් පව් දෙකම කරලා තියෙනවා. එහි විපාක වල තමයි මේ මනුස්ස ලෝකෙට ඇවිත් තියෙන්නේ. ඒ කළ පින් පව් මෙහිදී අපි එහි විපාක විඳිනවා. අතීත ජීවිතවල කරපු පින සහ පව මේ දෙකේම විපාකයි මේ විඳින්නේ. මෙහෙම තේරුම් ගන්න ඕන. ඊළඟට බුදුරජාණන් පෙන්වා දෙනවා මේ ජීවිතයේදී කළොත් යම් කර්මයක් ඒක ඉස්සරහට විපාක තියෙනවා. එතකොට මේ ශරීරයේ මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන්නේ මොකද්ද? කලින් කර කර්මවල විපාක. පෙර කර කර්මවල විපාක. ඒකට කියනවා පරණ කර්ම කියලා. පුරාණ කර්ම. පුරාණ කර්ම ටික තමයි අපි මේ දැන් අපි විඳවන්නේ. දැන් අලුතෙන් යමක් කළොත් ඒක ඉස්සරහට විඳවන්න වෙනවා. මේ ජීවිතෙත් විඳින්න වෙනවා. ඊළඟ ජීවිතයක විඳවන්න වෙනවා. අලුත් කර්ම මොනවද? ප්‍රාණඝාතය කළොත් මේ ජීවිතේ ප්‍රාණඝාතය කළොත් ඒක අලුත් කර්මයක්. ඒක විඳවන්න වෙනවා මෙලවත් පරලවත් ඉදිරියට විඳවන්න වෙනවා. සොරකම් කළොත් අලුත් කර්මයක්. මෙලවත් පරලවත් විඳවන්න වෙනවා. වැරදි කාමසේවනය කළොත් මෙලවත් පරලවත් විඳවන්න වෙනවා. බොරු කිව්වොත් මෙලවත් පරලවත් ඒක විපාක විඳවන්න වෙනවා. මද්ද්‍රව්‍ය භාවිත කළොත් මෙලව පරලව ඒක විපාක විඳින්න වෙනවා. ඇයි ඒවා අලුත් කර්ම. පෙර කර්ම පරණ කර්ම මොනවද? තම තමන්ගේ ඇස කන නාසය දිව ශරීරය ඔය තමන්ට තියෙන ඒවා පරණ කර්ම. දැන් ඒවා විඳවන්න ඕනේ. මෙතන පිනක් තියෙනවා පවක් තියෙනවා. දැන් බලන්න ඔබට තිබුණ නැද්ද ලස්සන කෙස් ටිකක්? එකෙන් සතුටුුනේ නැද්ද ඔබ? සතුටුුණානේ. ලස්සන දත් ටිකක් තිබුණා නේද? එකෙන් සතුටුුණා නේද? ලස්සන හමක්, ලස්සන නියපොතු ටිකක්, හයිය තියෙන ශරීරයක් තිබුණා නේද? තිබුණා. දැන් මේ ඉන්න ළමයින්ට තියෙනවා. දැන් වැඩිමල් වෙච්ච කට්ටියට දැන් මැදිවිය පහු කරන් යන වයසට ගිය කට්ටියට දැන් මොකද තියෙන්නේ? ඒ තිබ්බ ලස්සන කෙස් ටික දැන් කෝ? ඒ තිබ්බ ලස්සන දත් ටික දැන් කෝ? දැන් ඔබට තේරෙනවද ඒ පිනට ලැබුණා, පින ගෙවුණා, විඳවලා ඉවරයි. නේද? එහෙම සිහි කරන්න ඕන. පිනෙන් ලැබුණා, පින හැමදාම තියනවද? හැමදාම තියෙන්නේ. ඒක ගෙවිලා අවසන් වෙනවා. නේද? ඒක විඳවලා අවසන් වෙනවා. දැන් අපි අපේ කෙස් ටිකෙන් සතුටු වුණා, දත් ටිකෙන් සතුටු වුණා, නියපොතුලින් සතුටු වුණා. එකෙන් සපක් සොම්නසක් තිබ්බ නේද? තිබුණා. ඒ වගේම තමයි ඒවයින් සතුට විතරමද තිබුණේ? කෙස් ටික නිසා, දත් ටික නිසා, හම නිසා සතුට විතරමද තිබුණේ? මේවා රිදුනා, තුවාල වුණා, කැඩුනා, බිඳුනා, ලෙඩ වුණා, වේදනාවක් තිබුණා නේද? එහෙමත් තිබ්බ නේද? දැන් ඔබට පේනවද මේ ඇහැ කන නාසය දිව ශරීරයට සැපත් තිබුණා, සොම්නසත් තිබුණා. නමුත් ඇතැම් විට දුක් පීඩා තිබුණා නේද? කැඩුනා, බිඳුනා, ඒවා රැලි ගැහුණා නේද? දුරු වර්ණ වුණා, ලස්සන නැති වුණා. දෙපැත්තක් පේනව නේද? එහෙනම් සැප සොම්නස තිබුණා ඒවායේ. පෙර කළ පින් පුණ්‍ය විපාක වින්දා. තාම තියෙනවා. තාම තියෙනවනේ. දැන් බලන්නකෝ ඔබ මේ ශරීරය පාවිච්චි කරලා බණ අහගෙන ඉන්නවානේ. පෙර කළ පිනකින් අපට ලැබිලා තියෙනවනේ ශරීරය හොඳට. කන හොඳට තියෙනවා. ඇහැ හොඳට තියෙනවා. නේද? පෙර කළ පිනක් තියෙනවා. අපි පෙර ජීවිතවල පින් කරලා මෙලව පුණ්‍යවන්ත ඉපදීමක් අපට ලැබිලා තියෙනවා. අපි මේ ඇස් දෙකෙන්, කනෙන්, කන් දෙකෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් අපිට බොහෝ සැප සොම්නස් තිබිලා තිබෙනවා. ඉදිරියට තියෙනවා. එහෙනම් මේ ලෝකයේ සුගති ලෝකයක් විදිහට බුදුරජාණන් පෙන්වා දෙනවා.
සැප සහිත ලෝකයක්. නේද? මේවා තේරුම් ගන්න ඕන, මේවා සිහි කරන්න ඕන. මේවා තේරුම් නොගත්තොත් සිහි කරගන්න බෑ. මේවා සිහි කරන්න ඕන මිනිස්සු විදියට අපි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට මේ අපේ ලාභය අපට ලැබිලා තිබෙන වාසනාව ධර්මයට අනුව සිහි කරන්න ඕන. පැහැදිලිද? ඊළඟට අපි තේරුම් ගන්න ඕනේ අපි පෙර කළ පින අපට විපාක විදිහට ලැබුණා. නමුත් දැන් මේ පින ගෙවිලා අවසන් වී යනවා. ඒ පිනේ ස්වභාවයත් ඒ වගේ නේද? අවසන් වෙලා යනවා. ගෙවි යනවා. වැය වෙලා යනවා. නැති වෙලා යනවා. මේවා තේරුම් ගන්න ඕනේ. ඊළඟට අපි පෙර කරපු පින් විතරක් නෙමෙයි දැන් විඳින්නේ නේද? මේ ඇඟ රිදෙනවා. දැන් ඔබට ඇඟට රිදෙන අවස්ථා තිබිලා නැද්ද? වේදනාව කක් කියනවා, වෙවුලනවා, කහනවා, ඉදිමෙනවා, හිරි වැටෙනවා. මේ වගේ සිද්ධි ඔබේ ශරීරයට දැනෙලා නැද්ද? ඒ මොනවද? ඒවා සැපයිද දුකයිද ඒක? දුක් විපාක. දුක් විපාක මොකකින්ද ලැබෙන්නේ? එකත් පෙර කළ නේද? කර්මයක විපාකයක් මේ ශරීරයට මේ ලැබෙන දේවල්. ඒවත් තියනවද හැමදාම? ඒවත් අවසන් වී යනවා. ගෙවිලා යනවා. පිනත් පෙර කර පිනත් ගෙවිලා යනවා. පෙර කළ පවත් ගෙවි යනවා. නේද? එහෙම තේරුම් ගනිමින් පෙර කළ පුරාණ කර්මය විඳ විඳ තේරුම් ගන්න. එහෙම තේරුම් නොගත්තොත් මොකද වෙන්නේ? නියපොත්තටත් ආඩම්බර වෙනවා. මට තමයි දිග නියපොත්ත තියෙන්නේ. මට තමයි රෝස පාට නියපොත්ත තියෙන්නේ. කෙස් ටිකට ආඩම්බරනවා. බලාපන් මගේ කෙස් ටික. මට තමයි බොකුටු කෙස්. මට තමයි දිග කෙස් තියෙන්නේ. ආඩම්බර වෙනවා නේ? නමුත් බලන්නකෝ ආඩම්බරලා ඉන්නකොට ඊට වඩා දිග කෙස් තියෙන ළමෙක් ආවොත් මොකද වෙන්නේ? ඊර්ෂ්‍යාව ඇති වෙනවා නේ? නේද? බලන්න අපිට මේ ධර්මයට අනුව කල්පනා කිරීමක් නැත්නම් අපේ හිත කැරකිලා ඉන්නේ අධර්මයට අනුව කල්පනාව. මටයි තියෙන්නේ අනිත් අයට නෑ. මමයි කියලා හිතෙනවනේ. නමුත් බලන්න ධර්මයට අනුව කල්පනා කළොත් අපි පෙර කළ පිනක විපාකයක් විදියට මේ සැප සොම්නස් සහිත දේවල් තිබෙනවා. නේද? මේ ශරීරයෙන් ඒ වගේ සුවයක් තියෙනවා. ඒ වගේම පෙර කළ කර්මවල විපාක විදියට මේවයින් ඒ විපාකත් විඳවන්න වෙනවා. මේ විදිහට කල්පනා කරොත් අපි මේ ශරීරයෙන් මත් වෙලා යන්නේ නැහැ. එතන මේක පීඩාවටපත් වෙන්නේත් නැහැ. බලන්න අපි ලස්සනයි කියලා අපි හැඩ වැඩයි හයි හත්ති තියනවා කියලා හිතලා ආඩම්බර වෙනවා වගේම අපිට වඩා ලස්සන හැඩ වැඩ හයි හත්ති තියෙන එක දැක ගමන් මුළු ගැන්වෙනව නේද? පීඩාවටපත් වෙනවනේ. එහෙනම් මේ දෙකම අපට යහපත පිස පවතින්නේ නැහැ. ඒ අන්ත දෙකෙන් මිදිලා අපි උපේක්ෂාවකින් වාසය කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ උපේක්ෂාවෙන් ඉන්න අපේ හිත හැදෙන්නේ අපේ මේ ශරීරයේ මේ ඇහැ කන නාසය දිව ශරීරය කියලා කියන්නේ පෙර කළ කර්මයක විපාකයක් විදිහටයි බුදුරජාන් වහන්සේ පෙන්වා තිබෙන්නේ කියලා දැනගෙන ඒක තේරුම් අරගෙන පිළි අරගෙන එහෙම තේරුම් ගනිමින් ජීවත් වෙන්න ඕන. සිහි කරමින් ජීවත් වෙන්න ඕන. නේද? ඊළඟට බුදුරජාණන් කොහොමද කියලා දෙන්නේ? අලුතෙන් යමක් කළොත් ඒකේ විපාක අනාගතයේ තියෙනවා. මොනවද? ප්‍රාණඝාතය කළොත්, සොරකම් කරොත්, වැරදි කාමසේවන කළොත්, බොරු කිව්වොත්, මද්ද්‍රව්‍ය භාවිත කළොත්. ඒකේ විපාකත් අනාගතේ. ඒතර දන් දුන්නොත්, සිල් රැක්කොත්, භාවනා කළොත් මේව හොඳ දෙයිනේ. නේද? ඒව විපාක කොහෙද තියෙන්නේ? ඒවත් අනාගතේ තියෙනවා. දැන් බලන්නකෝ ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාමසේවන, බොරු කීම, මද්ද්‍රව්‍ය භාවිතය මේවා නරක දේ විදිහටයි බුදුරජාණන් පෙන්වන්නේ. නරකයි කියන්නේ ඒවා තමාටත් පීඩා පිණිස අනුන්ටත් පීඩා පිණිස පවතිනවා. ඒවා ඔබට තේරෙනවනේ. මේවා අමුතුවෙන් තේරුම් කරන්න ඕනේ නරක දේ නරකයි කියලා ඔබ දන්නවා. ඔබ පිළිගන්නවා. එහෙනම් අපි පිළිගන්න ඕන. පිළි අරගෙන ඒක අපි සිහි කරන්න ඕන නරක දේවල් තමාටත් හොඳ නැහැ අනුන්ටත් හොඳ නැහැ. මේවා කළොත් මෙහි විපාක මට විඳින්න වෙනවා. නරක දෙයක් කළොත් ඒක විපාක තමන්ට විඳින්න වෙනවා. හොඳ දෙයක් කළොත් විපාක ඒත් තමන්ට විඳින්න වෙනවා. නරක දෙයක් කළොත් ඒක විපාක දුක් සහිතයි.
හොඳ දෙයක් කළොත් ඒක විපාක සැප සහිතයි. මෙහෙම තේරුම් ගනිමින් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා නරක දේ නොකර ඉන්න කියනවා. ඇයි නරක දේ නොකර ඉන්න කියන්නේ? එහි විපාක අනාගතය දක්වාම තියෙනවා. දැන් කලින් කරපු නරක දේවල් වල විපාක ශේෂයක් තිබත් අපට විඳවන්න වෙලා තියෙනවා. ඒක අමාරුයි නේද? අපි ඒක තේරුම් ගත්තොත් මෙලවදී නරක දේ නොකර ඉන්න අපි පුරුදු වෙනවා. ඒ නිසා ඔබ ඊටාම වාසනාවන්ත උපතක් සහිත අය විදිහට අතිශය වාසනාවන්ත නායක හාමුදුරු කෙනෙක් පෙරමුණෙහි තබාගෙන ඔබ ඔබේ ජීවිතය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වූ විදිහට ඉගෙන ගන්න ඔබට අවස්ථාව ලැබිලා තියෙන අය විදිහට අනාගතයේ ඔබේ ජීවිතය රැක ගන්නට මේ උපත ප්‍රයෝජනට ගන්න. මේ දුර්ලභව ලැබුණු මනුෂ්‍ය ජීවිතය, දුර්ලභව ලැබුණු බුද්ධ ශාසනය, මේ දෙක අපතේ දාගන්න එපා. මේ දෙක අපතේ දාගත්තොත් මෙබඳු සුගතියක්වත් අපට ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මැරෙන මිනිස්සුන්ගෙන් නියපොත්තේ පස් ටික වගේ ස්වල්ප දෙනයි යල්ලි මිනිස් ලෝකෙට આવොත් එන්නේ. නැත්නම් දෙවියන් අතරට ගියොත් යන්නේ. මහ පොළොවේ පස් වගේ විශාල පිරිසක්. මැරෙන අයගෙන් මහ පොළොවේ පස් වගේ විශාල පිරිසක් තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ, නිරය කියන තැන් වලට යනවා කියන්නේ. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළි නොගැනීම. බුද්ධ වචනේ පිළි නොගන්න කෙනා දුෂ්චරිතය කරනවා. ඒකෙ මිදෙන්න ඕන්ට බෑ, හයියක් නැහැ. මිදෙන්න බැරි ඕන් විමසලා බලන්නේ නැහැ. මේක හොඳයිද නරකයිද, මේකේ විපාක මොනවද කියලා ධර්මයට අනුව විමසා බලන්නේ නැහැ. විමසා නොබල නිසා ඔවුන්ට මිදෙන්න බෑ. දැන් ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වන මහා තෙරුන් වහන්සේ නමකගේ අනුග්‍රහය ලබන භාග්‍ය සම්පන්න උපාසක උපාසිකාන් විදියට බුදුරජාණන් වහන්සේ පෙන්වූ විදිහට ඔබ ජීවිතය ගැන තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් විදිහට ඔබ ඔබේ ජීවිතය ගැන විමසා බලන්න ඕන. එහිදී ඔබ ඔබේ ජීවිතය අතිශයින් වාසනාවන්තයි කියලා ඔබ තේරුම් ගන්න ඕන. කිසි කලක කිසි විටක Taman අවාසනාවන්ත කෙනෙක්, පින් නැති කෙනෙක් මේ විදිහට හිතන්න එපා. තමන්ගේ ජීවිතය අව탁සේරු කරගන්න එපා. මේක මහා භාග්‍ය සම්පන්න උපතක්. බුදු කෙනෙක් පහළ වූ කලක, බුදු කෙනෙකුගේ ධර්මයේ තිබෙන කලක, ඒ ධර්මය කියන මහා සංඝරත්නයේ ඉන්න කලක, තමන්ට පෙනිපෙනී සියසින් දකින්න මහා සංඝරත්නයේ වැඩ ඉන්න කලක, ඍෂිසේ දම්පැන් දෙන්න පුළුවන් කලක, කැමැති තරම් බණ අහන්න පුළුවන් කලක අපිට මේ මිනිස් ලෝකයට එන්ට ලැබිලා ඊටාම හොඳින් ඇහැ කන නාසය දිව ශරීරයේ පිහිටා තිබෙද්දී, අපිට දීර්ඝායුෂ තිබෙද්දී අපි අපේ ජීවිත අව탁සේරු කරගත්තොත් ඒක ඊටාම අවාසනාවන්තයි. ඒ අනුවන වැඩේ කරන්න එපා. ඒ අඥාන වැඩේ කරන්න එපා. ඔබ ඔබේ ජීවිතය මේ ලැබිච්ච මිනිස් ජීවිතය ඉහළින් අගය කරලා කල්පනා කරන්න ඕන. ඔබ උපන් දින සමරන්න ඕන. උපන් දිනේ දාට නෙවෙයි හැමදම සමරන්න ඕන. හැමදාමත් Tamanගේ භාග්‍ය සම්පන්න උපත සිහි කරන්න ඕන. මම පුණ්‍යවන්ත උපතක් ලැබුව කෙනෙක්. ඊටාම අභාග්‍ය සම්පන්න උප්පත්ති ලෝකේ තියෙනවා. දුර්භාග්‍ය සම්පන්න උප්පත්ති ලෝකේ තියෙනවා. පාප විපාක විඳින, දුක් විඳින ඊටාම දුක්ඛිත උප්පත්තීන් ලෝකේ තියෙනවා. ඒ දුක් සහිත ස්වභාවයන්ගෙන් මිදිලා මම අතිශය භාග්‍ය සම්පන්න උපතක් ලැබුව කෙනෙක් කියලා ඔබ ඔබේ උපන් දිනේ හැමදම සිහි කරා. එක දවසට විතරක් පාටි දාන්න එපා. තේරුමක් නැති වැඩ. රජවරු රාජකීයත්වයේ හැමදම සිහි කරනවා. ඔටුන්නු පලන රජු හැමදම රාජකීයත්ව විඳිනවා. ඒ නිසා ඔබ හැමදාමත් මේ උපත භාග්‍ය සම්පන්න උපතක් විදිහට සිහි කරන්න. සිහි කළා මතු උපත සුරක්ෂිත කරගන්න ඕන, විපතට වැටෙන්න නොදී රැකගන්න. රැකගන්නේ පෙර කළ කර්මවල විපාක විදියට මේ ශරීරය, මේ ඇහැ කන නාසය දිව ශරීරය පරිහරණය කරන්න. එයින් සැප සොම්නස දෙක තියෙනවා, දුක් පීඩක් තියෙනවා. දෙකම විඳිද්දී එක බිඳව තේරුම් ගන්න මේ විඳවන්නේ මේ විදියටයි කියලා. හැබැයි තේරුම් ගන්න අපි අනුවණකමක් කරලා, වැරදි වැඩක් කරලා
මෝඩකමක් කරලා පාප ක්‍රියාවක් කරලා මේ මගේ කර්මය කියලා හිතුවොත් මේ මගේ අවසනාවක් කියලා හිතුවොත් ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා. අපි කරන්න ඕන බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙන්නේ පවෙන් මිදෙන්න කියලා. සබ්බ පාපස්ස අකරණ සීල පවෙන් මිදෙන්න කියනවා. සීල පවෙන් මිදුනහම ඊළඟ ජීවිතයකට පවේ විපාක නැහැ. මේ ජීවිතෙත් කෙරවල් වෙද්දී අපි පව් කළ නැත්නම් පවේ විපාක අපට නැහැ. එතකොට අපි දන්නවා මම පව් කළේ නැහැ. මට පවේ විපාක නැහැ කියලා. ඒක තේරුම් ගන්න අමාරු එකක් නෙවෙයි නේද? පිළිගන්න අසමර්ථ දෙයක්ද ඒක? පුළුවන් නේ පිළිගන්න? පව් කළා නම් මම පව් කළා ඒකේ විපාක තියෙනවා. නේද? පව් කරේ නැත්නම් මම පව් කරේ නැහැ. මට පාපේ විපාක නැහැ කියලා හිතන්න පුළුවන්. අන්න එකට කියනවා විශාරද භාවය. ඒ නිසා ඔබ ඒ විදිහේ විශාරද භාවයක් ඇති කර ගන්න ඕනේ. මරණාසන්න මොහොත වෙද්දී ඔබට බිය නැතුව මම පව් කරලා නැහැ. මම පින් කරලා තියෙනවා කියලා හිතන්න ඔබට පුළුවන් වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි ඔබ මේ ඉපදීම ගැන හොඳින් තේරුම් ගත්තොත් ඔබට ඊටාම් හොඳින් පින් කරන්ට නරක දෙයි මෙදෙන්න ඔබට දැනුම ඔබේ දැකීම පිහිටනවා. සම්මා දිට්ඨියෙන් යුක්ත වෙනවා. මේ විදිහට ඔබ තමන්ගේ ජීවිතයේ භාග්‍ය සම්පන්න බව තේරුම් ගනිමින් පවෙන් වැළකීලා හැකි පමණින් දාන ආදී පින්කම් කරමින් සීලය සුරක්ෂිත කර ගනිමින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවය හොඳින්ම උපදවලා සම්පූර්ණ කරගන්න උත්සාහ කරන්න ඕන. අපට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ඉපදීම ගැන මීට වඩා ඉහළ දැනුමක් අපට ලබා දීලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාස සම්භවಂತಿ. ඉපදීම ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස මේ සියල්ල හට ගන්නවා. දැන් බලන්නකෝ ඉපදීම ගැන අපි හොඳින් තේරුම් ගන්නවා වගේම අපේ ඉපදීම මේ වන විට අපට හොඳ ඉපදීමක් තියලා තියෙනවා. භාග්‍ය සම්පන්නයි. නමුත් මේ ඉපදීම ගැන මීට වඩා අපි අවබෝධය ඇති කර ගන්න ඕන. මොකක්ද ඉපදීමේ ස්වභාවය? මේ ඉපදීම ප්‍රත්‍යයෙන් ජරාවට පත්වීම තියෙනවා. ජරාවට පත් වෙන කෙනෙක් කෙස් පැහිලා, දත් දිරලා, හම රැලි ගැහිලා, ඉන්ද්‍රිය මෝරලා ගිහිල්ලා, ආවිෂය ගෙවිලා ගිහිල්ලා, අන්නේ ස්වභාවය ජරාවට පත්වීම. එතන ඉපදීම ප්‍රත්‍යයෙන් මේක තියෙන්නේ. ඉපදීම ඇති කල්හි ජරා මරණ තියෙනවා. එතන ජරාවට පත්වීම, ලෙඩවීම, මරණය, ප්‍රයන්ගෙන් වෙන්වීම, අප්‍රයන් හා එකතු වීම, ශෝක කිරීම, තැවීම, දැවීම, සුසුම් හෙලීම මේ සියල්ල කුමක් ප්‍රත්‍යයෙන්ද? කුමක් ප්‍රත්‍යයෙන්ද? කුමක් නිසාද? ඉපදීම නිසා. දැන් ඔබට මේව සිහි කරගන්න පුළුවන්ද? සිහි කරන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අපි මේ ධර්මයේ දන්නේ නැත්නම් මේක පිළිගත්තේ නැත්නම් අපිට සිහි වෙන්නේ නැහැ. සිහි කරන්න බෑ. එතකොට අපට ශෝකයක් එනවා, තැවීමක් එනවා, දුකක් හට ගන්නවා. එතකොට මොකද හිතන්නේ අපි? එක්ක අම්මා දොස් කිව්වා, අම්මා වෙනස්කමක් කරා, තාත්තා දොස් කිව්වා, තාත්තා වෙනස්කමක් කරා. නැත්නම් දෙවියෝ බලන්නේ නැහැ. මේ විදිහේ නානාවිද දේවල් අපි හිතනවා නේද? එහෙම හිතනවා කියනවා මට අහවලා දුක් පීඩා ඇති කරා. අහවලා නිසා මට දුක තියෙනවා. එහෙනම් අවුව නිසා දුකක්, වැස්ස නිසා දුකක්, නානාවිද හේතුනේ කියන්නේ. එහෙනම් දෙවියන් හින්දා මොනවා හෝ බාහිර දෙයකට හේතු පටවනවානේ. බාහිර හේතුවක් ගැන හිතනවා. නමුත් ඇත්ත මොකද හේතුව? ඉපදීම ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස මේ සියලු දුක් හටගන්න ඉපදීම නිසායි. මේ තමයි බුදුරජාන් වහන්සේගේ අවබෝධය. ඊළඟට බුදුරජාන්ස පෙන්වා දෙනවා ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සියල්ල
නිරුද්ධ වී යනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මෙන්න මේ අවබෝධය ඔබ ඇති කරගන්න ඕන. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕන ඔබට ඊටාම වාසනාවන්ත උපතක් තිබෙනවා. ඒ වාසනාව මොන ආකාරයෙන්ද කියලා අපි තරමක් දුරට විස්තර කරා. ඒ වාසනාවන්ත උපත තව දුරටත් ඒ වාසනාව බලවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගත්තොත්. බලන්න අපිට බුද්ධ වචනය අහලා පිළිගන්න ලැබෙනවද බිත්තරයක් අස්සේ ඉපදුනා නම්? තිරිසන් සතෙකුගේ බඩේ ඉපදුනා නම්? එහෙනම් අර තෙත් පරිසරයක ඉපදුනා නම් අපට අහන්න ලැබෙයිද ඉපදීම නිසා ජරා මරණ හට ගන්නවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වෙනවා කියලා අහන්න ලැබෙයිද? අහන්න ලැබෙන්නේ නැහැ. අපි හිතමු අපි යුරෝපාකරයේ ගිහින් සුදු නෝන මහත්තයෙක්ගේ කුසේ ඉපදුනා. මැද පිරිනක ඒ නෝන මහත්තයෙක්ගේ කුසේ ඉපදුනා. අපට අහන්න ලැබෙයිද? පිළිගන්න ලැබෙයිද? නේද? ඒ නිසා ඔබගේ ඉපදීම මේ උපන්දිනය මේ මිනිස් ලෝකේ ඉපදීම ගැන සතුටු වෙන්න ඕන, අගය කරන්න ඕන. ඒ වගේම ඔබ ඔබේ මව ගැන, පියා ගැන ඉතා හොඳින් පිළිපදින්න ඕන. අම්මට සැලකීම, තාත්තට සැලකීම, එයා ඉහළින් තබා ගෞරවයෙන් එයාට සත්කාර කරන්න ඕන. මක් නිසාද මේ වටිනා උපත සඳහා අපිට ආධාර කළේ කවුද? අපට අපේ අම්මා අපට ඉපදෙන්න ඉඩකඩ සලසා නොදුන්නා නම් අපිට කොහෙද ඉපදෙන්න වෙන්නේ? එක්ක සතෙක්ගේ කුසේ, නැත්නම් බිත්තරයක් අස්සේ. එහෙම තැන් හතරයිනේ තියෙන්නේ නේද? ඒ තැන් හතරිනුත් ඊටාම ශ්‍රේෂ්ඨ උපතක් හදන තැන් ටිකයි තියෙන්නේ. ඒ නිසා අපේ අම්මා අපට ලබා දී තිබෙන දායාදය සුළුපටු නෙවෙයි කියලා කල්පනා කරන්න. අපේ තාත්තා අපිව පෝෂණය කළා. අපේ අම්මා තාත්තා තමයි අපිව බුදුරජාණන් වහන්සේ කෙරෙහි පිහිටෙව්වේ. අපි සීලේ පිහිටෙව්වේ. අපි මහා සංඝයා කරා එක්කන් ඇවිදින් ආදරෙන් සෙනෙහසෙන් අපිව සංඝයා වහන්සේට මුණ ගැස්සුවේ අපේ අම්මා තාත්තා. ඒ මහා සංඝරත්නයේ කාරුණික අනුග්‍රහයෙන් තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ප්‍රකාශිත චතුරාර්ය සත්‍ය ධර්මය වඩාත් විධිමත්ව පූර්ණ වශයෙන් අපි ඉගෙන ගන්න. එතකොට තමයි අපි අහලා ඉගෙන ගන්නේ ඉපදීම ප්‍රත්‍යයෙන් ජරා මරණ තිබෙන බවත්, ඉපදීම ප්‍රත්‍යයෙන් ජරා මරණ හට ගන්න බවත්, ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වෙන බවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කොටගෙන සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අපටත් ඒ අවබෝධයේ පිණිස මේ ධර්මය කියා දුන්නා කියලා අපට ඉගෙන ගන්නට හම්බ වෙනවා. මේ වෙන විටත් ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා මේ අපේ නායක හාමුදුරන්ගේ උපන්දිනය වෙනුවෙන් 71 වෙනි උපන්දිනය වෙනුවෙන් පවත්වන මේ පින්කම් මාලාවේ ප්‍රධාන අංගයේ විදිහට ධර්ම දේශනාමය පින්කම සිදු වෙන්නේ. ඒ නිසා මම කල්පනා කළා ඔබට මේ බඳු ශ්‍රේෂ්ඨ පරම පූජනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ලැබිලා තිබෙන කලක මේ වාග්ය සම්පන්න උපත අපත දා ගන්න නැතුව මේ මහා සංඝරත්නයේ පෙරටු කරගෙන මහා සංඝරත්නයේ ආශිර්වාදය හොඳින් බලවත් කරගෙන තිසරණයෙන් ලබන්න පුළුවන් ඉහළම පිරිසරණ ලබන්න. ඔබට තේරෙන්න ඕන, ඔබ පිළිගන්න ඕන ඉපදීම යලි ඇති වුණොත් මොනවද ලැබෙන්නේ? දැන් මේ ඉපදීමෙන් ලැබුණේ මොනවද? ජරා මරණ ව්‍යාධි, ශෝක කිරීම නේද? මේවා ලැබුණා. යලි ඉපදුනොත් ආයෙත් මෙච්චරයි. එතකොට මේ වගේ මට්ටමින්වත් ලැබෙයිද ඒවා? මේ වගේ මට්ටමින්වත් ලැබෙයිද? නෑ නේද? പ്രേත ලෝකයේ, තිරිසන් ලෝකයේ වගේ භයානක තැන් තමයි ගොඩාක් තියෙන ඉපදෙන්න. ඒ නිසා අපි පෙර කළ පිනකින් ඊටාම වාසනාවන්ත උපතක් ලැබුණා. මේ ලැබුණ උපතෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ.
යලි මව් කුසකට එන්න හිතන්න එපා. යලි මේ මහ පොළවට නොයන අය බවට පත් වෙන්න කල්පනා කරන්න. නිවන ගැන ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් නිවන ගැන කැමැත්තෙන් වාසය කරන්න පුරුදු වෙන්න. උපතෙන් නිදහස් වෙන අය බවට පත් වෙන්න උත්සාහ කරන්න. උපතෙන් නිදහස් වීම පිණිස සිත උපදව ගන්න. ඉතින් ඒ විදිහට ඔබේ ජීවිතයේ ඉහළට ඔසවා ඉහළ මට්ටමකට දියුණු කරගන්න උත්සාහ කරන්න ඕන. අද මේ කරන මහා පින්කම තමන්ට වසර ගණනාවක් වසර 50ක් 60ක් තරම් දීර්ඝ කාලයක් තමන්ගේ අම්මට තාත්තට තමන්ගේ සහෝදරයන්ට තමන්ගේ දරුවන්ට ඥාතීන් සියලු දෙනාටම ඉතා කරුණාවෙන් අනුග්‍රහ කරපු අපේ නායක හාමුදුරුවෝ ඉදිරියේ තබාගෙන උන්වහන්සේට ආශිර්වාද කිරීම පිණිස කරන මේ පින්කමෙහි ඉහළම පින්කම වන ධර්මදේශනාමය පින්කමේදී ඔබ ස්ථිර වශයෙන් අදිෂ්ඨානයක් කරගන්න ඕන. අපි ඔබට යෝජනා කරනවා අවවාද කරනවා ස්ථිර වශයෙන් ඔබ තේරුම් ගන්න ඕන මේ ජීවිතය ගැන යහපත්ව තේරුම් අරන් මේ ජීවිතේ වටිනාකම නැති කරගන්න එපා. යලි දුකට වැටෙන ජීවිතයක් ඇති කරගන්න එපා. යලි උපතක් නැති යලි ජරා මරණ නැති නිවන ගැනයි බුදුරජාන් වහන්සේ අපට පෙන්වා තිබෙන්නේ. ජරාවක් නැති මරණයක් නැති පරම ශාන්තෝ සියලු දුකෙන් තොර වූ නිවන අවබෝධ කරගන්නට අපේ මහා නායක හාමුදුරුවෝ ප්‍රමුඛ සියලු දෙනාට වාසනාව උදා වේවා කියලා අපි පතනවා. වැලිසර මූලගන්ධ කුටි මහා පිරිවෙනෙහි හිටපු පරිවේනාධිපති තන්පත් වත්තල ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ හිටපු සභාපති දෝර තන්පත් ශාස්ත්‍රපති පඬිත අපේ ගෞරවනීය අවසරයි තම්මිට සද්ධානන්ද නායක හාමුදුරන් වහන්සේගේ 71 වෙනි ජන්මදිනයේට ඒ ජන්මදිනයේදී උන්වහන්සේට සෙත් පැතීමටයි මේ පින්කම සිදු කරන්නේ. ඔබ අපි කොයි කවුරුත් අද මම හිතන්නේ ඔබ අද දවස පුරා පින්කම් වලට සම්බන්ධ වුණා. ඉතින් ඒ දවස පුරා කළ පින්කම් මේ මහා පින්කමෙන් පරිපූර්ණ පින්කම් රාශියක් බවට පත් වෙනවා. ඒ සියලු පින්කම් වලින් රැස් වෙන සියලු පින් අපි අපේ නායක හාමුදුරන්ට අනුමෝදන් කරමු. අපේ නායක හාමුදුරුවෝ මේ පින් අනුමෝදන් වෙලා නිදුක් වේවා නිරෝගී වේවා චිරජීවන ලබත්වා. උන්වහන්සේගේ ශාසන කටයුතු තවත් ඉතා හොඳින් සුවසේ පවත්ව ගන්නට උන්වහන්සේට ශක්තිය ලැබේවා, ධෛර්ය ලැබේවා, වාසනාව ලැබේවා. කරදර බාධා තිබුණොත් සියල්ල දුරින් දුර වෙලා උන්වහන්සේට ඊටාම සුවපහසු ජීවිතයක් පිණිස මේ පින උපකාර වේවා. උන්වහන්සේ පතනා සිතනා බෝධියකින් උතුම් ධර්ම අවබෝධයට අපේ නායක හාමුදුරන්ට මේ පින් උපකාර වේවා කියලා කවුරු සාදුකාර පවත්වන්න.